Deputy Minister of Sports Sugat Tilakaratne participated on June 27 to investigate the current status of the proposed provincial-level sports complex in Ratnapura district. Now Rexona Sports Defence 72 hours order protection samagin pirimin sadahamai. Ratnapura District Parliamentarian, Chairman of the District Coordination Committee, Shanta Padmakumara, Ratnapura District Secretary, Government Agent KGS Nishanta, and a group of others participated in this event, and attention was drawn to how development activities should be carried out at this playground in future. ඇත්තටම මේ ක්‍රීඩාංගණය දැන් කාලයක් තිස්සේ මේක ක්‍රියා කරමින් තිබ්බ මේ සංවර්ධනය කරන්න. හැබැයි මේ වෙනකොටත් අපිට තාම හරියට පැහැදිලිව මේක අවසන් කරගන්න බැරි වෙලා. හැබැයි දැන් මේ වෙනකොට අවසන් අධීරයේ තියෙන්නේ විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මේ පවතින මේ වර්ෂාවත් එක්ක තමයි මේකේ නිසියාකාරව මේ නඩත්තු කටයුතු කරගන්න අපහසු වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා ඉස්සරහට තව මාස අවශ්‍ය මාස 5ක තුරතවත් සම්පූර්ණ විවර කරගන්න පුළුවන් ඒ සමහර අපිට කාලෙත් මේක වැඩ කටයුතු අවසන් කරගන්න පුළුවන් වෙයි. අපි වුණත් අපිට පුළුවන් රත්නපුරේ ඉන්න ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවට කැමති අය වෙනුවෙන් මේක ඉක්මනින්ම පරිහරණය සඳහා ලබා දෙන්න. අතන මේ විදිහ නම් මම හිතන්නේ මේක පාවිච්චි කරන දැන්ට අපි ස්විමින් පූල් එක තියෙනවා ස්විමින් පූල් එක පාවිච්චි වෙනවා. ඊට අමතරව ගෘහස්ත ක්‍රීඩාංගණය පාවිච්චි වෙනවා. දැනට පැවිලියන් එක අවසන් කටයුතු කරලා තියෙනවා. මේ නිමා කරලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී මේ ක්‍රීඩාංගණය අපිට ජාතික මට්ටමේ තරඟවල සඳහා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම අපි මේ අවුරුද්දෙත් අපි ජාතික මහා ක්‍රීඩා උළෙල මේ ක්‍රීඩාංගණය තමයි අපි පවත්වන්න මුලින්ම සාකච්ඡා කරලා තිබෙන්නේ. නමුත් මේක අපිට හරියට වැඩ කටයුතු ඉවර කරගන්න බැරි වීම නිසා තමයි අපි මෙතනින් ගාල්ල දිස්ත්‍රික්කයට ගෙනියන්න උනේ අපේ ජාතික මහා ක්‍රීඩා උළෙලත්. ඇත්තට මේක හොඳ තැනක්, ඒ වගේම හිතන්නේ ක්‍රීඩාවට උචිත තැනක්, හොඳ පරිසරයක් තියෙන තැනක්, හිතන්නේ ක්‍රීඩාවට වඩාත්ම සුදුසු තැනක් මෙතන. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේක ඉතාම ඉක්මනින් ඉවර කරලා රත්නපුර ජනතාව වෙනුවෙන් මේක ලබා දෙන්න. උදාහරණයක් ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කයේ හිතන අපි ෆුට්බෝල් වගේ ක්‍රීඩාවක් ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කේ ගොඩක් ප්‍රචලිත ක්‍රීඩාවක්. එහෙම නැත්නම් බොක්සිං ක්‍රීඩාව ගොඩක් ප්‍රචලිත ක්‍රීඩාවක්. මල්ල ක්‍රීඩාවක් තියෙනවා. හැබැයි අපිට පුළුවන් එහෙම විශේෂිත ක්‍රීඩාවක් තියෙනවා නම් ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඒ විශේෂිත ක්‍රීඩා සඳහා ඊට අමතරව ගත්තොත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා පළාතකට එක ජාත්‍යන්තර සින්තටික් ට්‍රැක් එකක් අපි ඉදිරියේදී ලබා දෙන්න. ඉතින් එහෙම වුණොත් එහෙම අපිට සමරගම පළාතෙත් අපිට සමහර රත්නපුරේටම සින්තටික් ට්‍රැක් එකක් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි. හැබැයි අපි ඉදිරියට සැලසුම් කරලා තියෙනවා අපි ඒ දේවල් අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ කියන එක. මොකද අපි විශේෂයෙන් මාලිමා රජයේ බලාපොරොත්තුව තමයි සියලු දෙනාට හැම දිනාටම පහසුකම් එක සමාන විදිහට ගලාගෙන යන විදිහට මේ දේවල් අපි කරන්න ඕනේ. ඉතින් එහෙම නම් අපි පළාතකට එකකින් අපි ඉස්සෙල්ලා හිතනවා ඊට පස්සේ පුළුවන් අපිට දිස්ත්‍රික්ක වශයෙන් යන්න.